නපුරු හස්බැන්ඩ් දෙවැනි කොටස. සත්‍යා වීල් එකකින් ඇවිත් කෙල්ලගේ ගේ ගාවින් බැස්සා. අම්මේ අම්මේ මුකෝ දෝනි මේ රෑ බෝ වීගෙන එනකොට තනියම ආවිකෝ රුහන් පුතා. එයා ඔෆිස් එකේ වැඩකට නුවර ගියා අම්මේ. ඉතින් මම මෙහි ආවා. රුහන් පුතා හවසද ගියේ දෝනි? ඔව් අම්මේ මාව ගෙට ගන්නේ නැද්දානේ. මට ඒකත් අමතක වුණා. මම හිතුවේ රණ්ඩුවත් වෙලාද කියලා දෙන්න එක්ක. අනේ අම්මා හිතන දේවල්. අක්කකෝ අම්මේ? අක්කා ළමයව නිදි කරනවා දෝනි කාමරේ. ඔයා යන්නකෝ. මම ගිහින් තේ එකක් හදන් එන්නම්. අම්මේ මුග කාලෙකින් අම්මගේ අතින් හදපු තේ එකක් බිව්වෙත් නෑනේ. අක්කේ සත්‍ය යකෝ එකපාරම කඩා පාත් වෙලානේ. ඕ හබිලා. අනේ යනව යන්න හබිය ගැන අහන්නේ මම ආවේ අකෝ මම කොහොමද කියලාවත් අහන්නේ නෑනේ. උඹ නම් ඔය ඉන්නේ බෝල ගෙඩිය වගේ ඒ වගේද මල්ලි මට සැකයි උඹ උට කන්න දෙනවද කියලාව. අනේ ඵලයන් අක්කේ මම මහත නෑ. නෑ නෙවෙයි බැන්දට පස්සේ ටිකක් මහත් වෙලා. අනේ නිකන් හිතු. මේ කොල්ල නිදිනේ කෝ අපේ අයියා තාම ආවේ නැද්ද? නෑ බං තව ටිකක් වෙලා යයි එන්න. හාකෝ මේ මං ගිහින් වොෂ් එකක් දාන් එන්නම්. වොෂ් එකක් දාන් වරි. මචං රොහන් බන්දෙන් යම්මන් ගෙදර. ඔය බිව්ව ඇතියකෝ බලහන් තව ටිකක් කිව්වොත් බඩ ඩ්‍රයිව් කරන්නත් බැරි වෙයි ගොනෝ. හරි යමක්. උඹත් මහ වදයක් එක වෙලාවකට. රුහන් ගෙදර ඇවිත් වාහනෙන් බැහැලා වැනි ආවේ ගෙදර ගාවට සින්දුවකුත් කිය. හිටපිය මං කියනව ඔගී ගෙදරට. මට ඒක එපා කියලා. මට එපා. අඩෝ දොර ඇරපන් ගෑණියේ. ඇරපිය දොර. රුහන් වෙරි මරගා තෙම පර්ස් එකේ තිබුණ අනිත්‍ය තුරෙන් දොර ඇරන් ගෙට ගියා. සත්‍යා ඕයි සත්‍යා කොහෙද මක බෑ උනේ? යකෝ මේ ගෑණි නෑනේ. අන්තරස් දහන්වත් වෙලාවක්ද? කෝල් කරලා බලමුකෝ. ඔබ එමතෝ දුරකථනයේ ප්‍රතිචාර නදක්වයි. කරුණාකර පසුව අමතන්න. උගේ අම්මට වෙන කටහඬක් නේ. හැබැයි ලස්සන වොයිස් එකක් වා. කොහෙද මේ ගෑණි ගියේ? රුහන් බාත්රූම් එකට ගිහින් නාගෙන ආවේ වෙරි හින්දව ගන්න හිතා. නාලා ආපු ගමන් කොල්ල කෝල් කරේ කොල්ලගේ ගෙදරට. හෙලෝ අම්මා කියන්නේ රුහන්. කෝ දුව එහෙම සනීපෙන් ඉන්නවද? මේ පැත්තේ ඇවිත් යන්නවත් එන්නකෝ කොල්ලෝ. අම්මටයි තාත්තටයි පාළුයි ළමයෝ. අම්මේ මම මේ නිකන් ගත්තේ. එන්නම්කෝ ඇවිත් යන්න. මම පස්සේ ගන්නම් මම්මේ. එහෙ ගිහිනොත් නෑ. මේ ගෑණිව නම් හදන්නම බෑ. අද කඩනගෝකගේ හතර හම්බි. යකෝ පුදුම එකියක්නේ. අම්මා තමයි මේ අටමගල එල්ලුවේ මගේ කරේ. සත්තලගේ ගෙදරට අරන් බලමු. බලන්න ඔය කෝල් එකක් නේද? හිටහන් නංගි මම බලලා එන්නම්. හෙලෝ අක්කේ මම මේ රුහන් කතා කරන්නේ. කියන්න මල්ලි. නෑ මම මේ නිකන් නංගි නැතුව පොඩ්ඩක්වත් ඉන්න බෑ වගේ කොල්ලට නේ. අනේ අපේ යන්නේද කියන්නේ මගේ බල්ලටවත් එපා. හෙලෝ මල්ලි. සත්‍යගේ ෆෝන් එකෝ ඒකයි ලෑන්ඩ් එකට ගත්තේ. කෝ ඉන්නවද දැන්? ඔව් මල්ලි අපේ කොල්ලව හොරතල් කර ඔය රූම් එකට වෙලා මම කතා කරන්නද? නෑ අපේ මම මේ ඔය එනවා දැන්. එයාට කියන්න එපා හොඳේ. මල්ලි එහෙනම් පරිස්සමින් එන්නකෝ. අද නම් සත්‍යා ඔයාට ඔයාගේ ජීවිතේ අමතක නොවන දවසක් නේ. මේ රුහන්ගේ වචනට පිටින් ගිහින් වැඩ කරාට. පැයක් වගේ යනකොට රුහන් සත්‍යලගේ ගෙදරට ආවා. මේ වෙලාවේ සත්‍ය හිටියේ ගයානේ. නැත්තම් සත්‍යගේ නෑනගේ කාමරේට වෙලා. එයාගේ බබා එක්ක සෙල්ලම් කර. ඕන් තාත්ති ඇවිත් කොහෙද බබීගේ? නම් බලන්න තාත්ති මොනවද ගෙනත් තියෙන්නේ කියලා මේ කොල්ලට. සත්‍ය චූටි ජනකවත් වඩා සාලෙට ආවා. ඒත් සාලේ සත්‍යගේ අයියා නිමේෂ් වගේම සත්‍යගේ නපුරු හස්බන්ඩ් රොහානුත් හිටියා. ඒත් එක්කම සත්‍ය රුහන් දිහා බැලුව අපරාධ කියන්න බෑ. කෙල්ල දිහා බැලුවා විච්චිලා යන්නම කෙල්ලව. අයියේ දැන් දාවේ මාත් මේ සද්දයෙන් එළියට ආවේ. මගේ වාහනේ සද්දෙටද නැත්නම් උඹේ මහත්තයාගේ කාර් එකේ සද්දෙටද? ඒත් මම බැලුවේ හවස නුවර ගියපු කොල්ල ආවේ කොහමද කියලා. මොන නුවර? ඇයි දෝනි කිව්වනේ පුතා හවස නුවර ගිය හින්දා ආවේ කියලා. රුහන් එතකොට සත්‍ය දිහා බැලුවේ රවලයි කියලා. යකෝ මෙහෙමත් බොරු කියනවද?
සත්‍ය අහිංසක විදිහට hina වෙලා රුහන් දිහා බලලා හැග්ගැව්වා. ඔව් අම්මේ යන්න ගියාට ගියේ නෑ. ඔෆිස් එකට ගිහින් ආපහු ආවා. සත්‍යට කෝල් කරාට ෆෝන් එකත් ඕෆ්. ඒ හින්දා තමයි ගෙදරට කතා කරේ. ගෙදර තනියම ඉන්නත් බෑ. ඒ හින්දා මෙහි ආවා. සත්‍ය දැන් නම් දන්නවා අද කෙල්ල ඉවරයි කියලා. ෆෝන් එකත් ඕෆ් කිව්වම. අලුත බැඳපු ජෝඩුනේ අම්මේ ළඟ නැතුව නිින්ද යන්නේ නැතුව ඇති. අනේ මෝඩයා. සත්‍ය එහෙම කියලා ගයානි අතට බබාව දීලා කුස්සියට ගියේ තේ හදන්න. මල්ලි මමත් ගිහින් වොෂ් එකක් දාන් එන්න. හරි බං. අක්කේ මට දෙන්නකො කොල්ලව ටිකක් වඩා ගන්න. ආ මල්ලි එහෙනම් මාත් කුස්සිය පැත්තට ගිහින් එන්නම්කෝ. බලන්නකො සත්‍යෝ. මල්ලි ආව හැටි ගෝ දකින්නෙම නැතුව ඉන්න බෑ වගේ කොල්ලට. එහෙම වෙන්න එපා ඉතින්. මේ වගේ ලස්සන නෝන කෙනෙක් නැතුව ඉන්න බැරුව ඇති දැන්. කෝලා රුහන් පුතේ දැන් කොහොමද බිස්නස් වැඩ එහෙම? හොඳයි අම්මේ ඒව අවුලක් නෑ. දෙන්න එක්ක හොඳින් ඉන්න පුතේ හැමදාම. මගේ කෙල්ල මගේ පණ ටික කිව්වොත් හරි. අදත් මම බය වුණා. රෑ බෝ වීගෙන එනකොට තනියම આવම රණ්ඩු වෙලාවත්ද කියලා. නෑ අම්මේ මට යාව එක්කන් යන්න බෑනේ. ඒ හින්දා මෙහෙ එව්වේ. සත්‍ය තේ හදන් එනකොට රුහන් ජනුක එක්ක සෙල්ලම් කරනවා. මේන් තේගෙන කෝ දෙන්න ළමයව. සත්‍ය රුහන් ගාව ටේබල් එකකින් තේ එක තියලා නැමිල රුහන්ගෙන් බබා වරන් වඩා ගත්තා. මේ මිනිස්සේ බීලා පේන්නේ නැද්ද මට? සත්‍ය රුහන් දිහා බලලා ළමයව අතට ගත්තා. දැන් ඉතින් තමන්ගෙම කියලා දරුවෙක් මල්ලෙක් හදාගත්ත නම් ඉතින් හොරතල් කර කරම ඉන්න තිබ්බා. නේද නිමේෂ්? ඒක ඇත්ත. එතකොට ඉතින් ඔය සත්‍යට පාළුවකුත් නෑනේ. මේ මිනිස්සෙක් ළමයි හදන. අනේ දෙයියනේ මට නම් ඕනි නෑ මූලගිනිකාරයන්ගේ ළමයිනුත් මේ වගේම නැත. සත්‍ය හිමින් කිව්වත් මේ ටික රුහන්ට ඇහුනේ සත්‍ය රුහන් ගාවම වාඩි වෙලා හිටපු හින්දා. ඩෝනි ඔය රුහන් එක්ක ගිහින් වොෂ් එකක් දාගන්න ඇඳමුකුයි ටවල් එකකුයි දෙන්න. හරි අම්මේ රුහන් යා. ආ මෙන්න ටවල් එක. මේ සරම දැන් ගිහින් වොෂ් එකක් දාගන්නවා. වොෂ් දාගන්න යන්න කියනකන් තමයි මම මේ හිටියේ අම්මා. මෙහෙ එනවකෝ ඔය දොර ලොක් කරලා කියපිය මොකද මට කියන්නේ නැතුව ගෙදර ආවේ කියලා. මම ඔයාව කසාද බැඳලා ආවේ ඔයාගේ ගුටි කන නෙවෙයිනේ රුහන්. ඔයාට මේ ගෑනු පෙන්වන්න බෑ කියලා මම මැරෙන්න දහලෝ. එහෙනම් මම බඳින්නේ නැතුව ඉන්න තිබුණා. අඩුම තරමේ මට කනක් වැහිලා ඉන්නවත් දෙනවද? හැම රෙද්දටම බැනගෙන ඉන්නේ. මොකක්ද කිව්වේ? සමුන්ට මම කිව්වා මාව බැන්දනම් මේ විදිහට හිටහන් කියලා. මම කියලා තියෙන දේවල් උඹ අහන්නේ නැත්තේ මම පාඩුවේ ඉන්න හින්දානේ. බලාගමුවද? මොනව බලාගන්නද? අනිත් එක මොකට දාවි කියනවා බීගෙන ඉන්න තිබ්බනේ. ඔව් බිව්ව තමයි. ආවේද? ආවේ හතරහන්දි කඩන්න උඹේ. එතකොටවත් ඉමීනේ එක තැනකට වෙලා. ඒවනම් හොඳේ තමයි. පුතේ එන්න කෑම කන්න. දැන් ගිහින් වොෂ් එකක් දාගන්නව දුෂ්ටයෝ. අනේ මේ මම තමස ගැන බලාගන්නම්කෝ. අම්මට කිව්වේ නැත්තේ පව් හින්දා. මම බය වෙයි. කෑම කාලි ඉවර වෙලා හැමෝම නිදාගන්න ආවා. පොතම්සගේ ෆෝන් එක ඇයි දෙනවකෝ. ආ මෙන්න. මේ මගුල ඕෆ් කරන්න මොකද? මේ අන්තිම පාරට කියන්නේ. ආයි ඕෆ් වුණොත් මේක කුඩු කරනවා. දැනගනින්. අනේ ඉතින් ඔයාට පුළුවන් ඒක තමයි. මාත් බැඳගත්තනේ කෑ ගහන්න විතරක් පුළුවන් එකෙක්ව. ආ දැන් තමුන් කියන්නේ මට වෙන දේවල් බෑ කියලාද? මේ අහනවා. අනිද්ද ලෑස්ති වෙනවා ට්‍රිප් එකක් යන්න. මගේ යාළුවෝ එක්ක. වයිෆ් එක්ක යන හින්දා විතරයි තඹස වෙක්කන් යන්නේ. ඕව ඉතින් චමැත්තෙන් එක්කන් යන්න මම කවුද? අනේ අම්මා ඇත්ත කතාවක් කිව්වමද කොහෙද? නිදාගම්. මොකද දැන් ඔය ගස්සන් යන්නේ? මෙහෙනවා. රුහන් සත්‍ය වැදලා ගත්ත පාරට කෙල්ල ඇවිත් වැටුනේ රුහන්ගේ ඇඟ උඩට. කෙල්ල වැටුණ පාර සත්‍යගේ දෙතොල් වැරදිලා රුහන්ගේ දෙතොල් මත ගෑවුණා. එක පාරටම රුහන් සත්‍ය නම් බය වෙලා බලන් හිටියේ. ඇත්තටම සත්‍ය මොහොතකට රුහන්ගේ ඇස් අතර අතරමං වුණා. මේ කඩවසම් තරුණයා තමන්ගේ සැමිය නේද කියලා කෙල්ලට මොහොතකට හිතුණා. සත්‍යට තවත් වෙලා රුහන් ඇසල ඇගේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් වුණේ නැහැ. ඇයි එකවරම රුහන්ගේ දෙතොල් සිපගත්තා.
එකපාරටම රුහාන් සත්‍යව තල්ලු කරපු පාරට කෙල්ලෙම වැටිලා කොන්දත් ඇනුණා. අහකට වෙයන්. ආයු මෑඩ් සත්‍ය ලැජ්ජාවක් නැද්ද හලෝ තමසෙට? ඔහොම කොල්ලෙක්වත් ඉන්න දෙන්නේ නැත්තේ? අනේ මට අමතක වුණා. මොකක්ද? මම මේ වෙන කොල්ලෝ එක කරන දේවල් යාට කරන්න ආවනේ. සෝරි මිස්ටර් රුහාන්, රියලි සෝරි. මොකක්ද ඒ කියපු කුප්පැහි කතාව? කිව්වද මම මේ කිස් කරන්න ආවේ පිට එකෙක්වනේ. මට ඔච්චර කෑ ගහන්නේ අනිත් එක මාව ඇදලා ගත්තේ ඔයානේ. මෙතන කෑ ගැහුවට මොන මෝඩයෙක්ද දන්නේ නැහැ කිස් එකක් දුන්නම ගෙවෙයි. මොකක්ද කිව්වේ? දැන් උඹට ඕනි කිස් කරන්නද? අනේ නෑ මට ඕනි පාඩුවේ ඉන්න. පින් සිද්ධ වෙනවා. මට පාඩුවේ ඉන්න දුන්නා. පාඩුවේ හිටහට මට කියහම ඔබ මැරි කරන්න කලින් වෙන කාත් එක්ක අහලා බබුවලට ඕනද කියලා. ඔව් වන්නම් 18ම ලැබුණා. කොහොමත් ඉතින් බැන්න කියලාත් වැඩක් වුණාය. කොල්ලෙක්වත් හොයාගන්න ඕනේ. රුහාන් ආපුතරහට සත්‍යාගේ කම්මුලට ගැහුවා. රුහාන්ට හැරෙන්නවත් උනේ නෑ. සත්‍යත් ගැහුව රුහාන්ට. වඩද හෙන තමුන්ට කොහෙන්ද මට ගහන්න හයියක්. අනේ ඇයි ආයෙ ගහලා පෙන්නන්නද? ගහන්න හයිය කොහෙන්ද කියලා. තමුන්ට මම අයියෝ මට ගහන්නද? ආරුහාන් ගහන්නද? සත්‍ය එහෙම අහනවත් එක්කම රුහාන් සත්‍යගේ දෙතොල් අල්ලගත්තේ සත්‍යගේ ඇස් අඬවන් වන විට.